විශ්වමන්තල අප්‍රේමවන්තයනි අපි සාමාන්‍ය සමය අපි 20 වන සතියද සිකුරාදා දිනක දවසේ පහදවනවා. අද මේ ආඥා ගැන කතා කරනවා. ඒතර මේ ආඥා කියලා කියන්නේ කතෝලික ජීවිතය තුළ ඉතාමත්ම වැදගත් දෙයක් බවට සලකනවා. ආඥා ඒ වගේම නියෝග නීති කියලා අපි සඳහන් කරනවා. තරණ ගිවිසුම ගත්තම අපි මොසස් තුමාගේ වහන්සේ ඒ දසපනත ඊශ්‍රායල් ජනතාවට දානය කරනවා කියලා නීති තිබුණා, නියෝග තිබෙනවා. ඔබ මේ අනුව තමයි ජීවත් වෙන්න ඕන කියලා. ඒතර අලුත් ගිවිසුමට ආවම ඒ නීති ආඥා බවට පත් වුණා. ඒ කියන්නේ අපි දන්නවා අපි උසාවියට ගියාම මොන සාක්ෂියක් යම් කිසි සාක්ෂියක් ප්‍රකාශ කරන්නට සාක්ෂි කෝඩුවට නැගුණ විට අපිට පොරොන්දුවක් දෙන්න තිබෙනවා. අපිට ආඥාවක් දෙන්න තිබුණා. දිවුරුමක් දෙන්න තිබෙනවා. ඒ වගේම බෞද්ධ අය සහ අනිකුත් මුස්ලිම් සහෝදරයන් ඒ වගේම හින්දු සහෝදරයන් ඒ අය ආඥාවක් දෙනවා, ප්‍රතිඥාවක් දෙනවා. ඒ වගේම කතෝලික අය වන අපි දිවුරුමක් දෙනවා. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නාමයෙන් මම කියන හැමදේම සත්‍යයි කියලා අපි සාක්ෂි දෙනවා, දිවුරුම් දෙනවා. ඊපස්ව තමයි අපිට මේ සාක්ෂි කූඩුවේ ඉඳගෙන සාක්ෂි දෙන්න පුළුවන්. ඒ නිසා අද දවස් තුළ බලන්න මේ උන්වහන්සේ කතා කරන්නේ මේ ආඥා දෙකම මොකක්ද කියන එක. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න, වගේම ඔබට ඔබ ප්‍රේම කරන්න වගේම ඔබ අසල්වැසියන්ටත් ඔබ ප්‍රේම කරන්න කියන එක අද උන්වහන්සේ සඳහන් කරනවා. එන්න මේක තමයි සරලවම ඉගැන්වීම අපේ සභාව තුළ. ඒක නිසා පැරණ ගිවිසුම තිබුණු දේවල් වෙනස් වෙලා ජනතාවගේ ජීවිතේ ඔසවන්නට ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තමගේ ජීවිතේ පූජා කිරීම තුළ මෙන්න මේ ආඥාවට ඔබට මට ආරාධනා කරනවා. ඒක නිසා අද අපි නීති නියෝග ගැන කතා කරනවා, ආඥා ගැන කතා කරනවා. නමුත් අප තුළ සැබෑ ඒ අරුත තේරුම් අරගෙන තිබෙනවද? ඒ දේ සම්බන්ධයෙන් මට යම්කිසි අවබෝධයක් තිබෙනවද? මම කටයුතු කරන්නේ කොහොමද? මම දිවුරන්නේ බොරුද? මම කියන්නේ බොරුද? මම අනිත් අයව පාවා දෙන්නට මම කටයුතු කරනවද? මම දෙවියන්ගෙන් සර්ව බලධාරී දෙවියන් වහන්සේව භාවිතා කරමින් මම කරන්නේ බොරු ජීවිතද? මම නැත්නම් බොරුව තුළ, වංචාව තුළ මම ජීවත් වෙනවද කියන එක අද කල්පනා කරලා බලන්නට ආරාධනා කරනවා. ඒක නිසා ව්‍යාඛ්‍යා කරමු ජීවිතේ අපි හරි දේ තේරුම් ගන්න. අපි දෙවියන්ට මුල් තැන් දෙලා, ඒ වගේම අපිට අපි ආදරේ වගේම අනිත් අයට ආදරේ දක්වන්නට උත්සාහ කරමු, පොරොන්දු වෙමු.